2005 ආපදා කළමනාකරන පනතක් සම්මත කර. පනතක් තියෙනවා 2005 පනත. ඒකේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් කවුන්සිලයක්. නැත්නම් ආපදා කළමනාකරන කවුන්සිලය විසින් නැෂනල් ඩිසාස්ටර් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් සකස් කර යුතුයි. ඒ කියන්නේ ජාතික ආපදා කළමනාකරන සැලැස්මක්. ඒක රනිල් වික්‍රමසිංහ මහතා ෆෙබ්‍රුවාරි මාසේ 2024 එතුමා ජනාධිපති හැටියට 2023 ජාතික ආපදා කළමනාකරන සැලැස්මක් සකස් කරලා සකස් කරන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒක අරගෙන නැවත ජූනි මාසේ මේ ආණ්ඩුව යටතේ 2025 සැලැස්ම ගැන වැඩමුළුවකුත් තිබ්බා. ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්. ඒ කියන්නේ සැලැස්ම තියෙනවා ඒක අනුමත කරලා රජයෙන්. එතකොට ආපදා කළමනාකරන කවුන්සිලය විසින් ආපදා පිළිබඳව ප්‍රධාන වගකීම් කමිටුව ඒ රටේ තියෙන ඒකයි. ඩිසාස්ටර් මැනේජ්මන්ට් කවුන්සිලය. ආපදා කළමනාකරන කවුන්සිලය තමයි රටේ ඉහළම තියෙන යාන්ත්‍රණය. ඒකේ ප්‍රධානියා ඉන්නේ ජනාධිපතිතුමා. ඒකේ දෙවනුව ඉන්නේ අගමැතිවරිය. එතකොට තුන්වෙනියා හැටියට ඉන්නේ විපක්ෂ නායකතුමා. ඒකේ ඉන්නවා කැබිනට් ඇමතිවරු ප්‍රධාන ඉහළම කැබිනට් ඇමතිවරු 20 දෙනෙක්. එතකොට ඒක ඉන්නවා විපක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙක්. ඒ සංයුතියත් එක්ක ඒකට තමයි වැඩිම බලය තියෙන ආපදාවක් කළමනාකරණය කරන්න. එතකොට 2018 තමයි යාපාන ආණ්ඩුව කාලේ අන්තිමට මේ ආපදා කළමනාකරන කවුන්සිලය හමු වෙන්නේ. එතකොට ඒ කාලේ හමු වුණාට පස්සේ අවුරුදු 7කට මේක හමු වෙන්නේ නැහැ. හැබැයි 2025 අගෝස්තු මාසේ අතිකරු ජනාධිපතිතුමා අන්න කුමාර දිසානායක මැතිතුමා අවුරුදු 7න් පස්සේ මේක කැඳවීමක් කරනවා. අපි එතුමාට ප්‍රශංසා කරන්න ඕනේ. මේක කැඳවලා සාකච්ඡා කරලා එහිදී ජාතික ආපදා කළමනාකරන සැලැස්ම නැවත අනුමත කරනවා එතුමා. මෙන්න සැලැස්ම තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න මේ සැලැස්ම තමයි භාවිතා කරන්න කියලා. එතකොට ඒකත් වෙනවා. එහෙම තියෙද්දී ඇයි එහෙනම් 12 වෙනිදා ව්‍යසනය ගැන අනතුරු ඇඟවීමක් කරද්දී 17-18 නොවැම්බර් මාසේ අවදානම් තත්ත්වයක් තියෙනවා කියන එක වාරිමාර්ගය ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියද්දී 23 වෙනිදා නොවැම්බර් අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා කියද්දී එහෙනම් ඒ ජනාධිපතිතුමා ආපදා කළමනාකරන කවුන්සිලය කැඳවලා සාකච්ඡා කරේ නැත්තේ.